සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් අපි ගමට ගිහිල්ලා දැන් ආයෙත් ගෙදර ආවා. ඒ කියන්නේ අනුරාධපුරයට ආවා. දැන් අනුරාධපුරේ ගෙදර තමයි ඉන්නේ. ගෙදර හිටියපු නැති හින්දා ගෙදර ගොඩක් වැඩ තිබුණා. ඒවා ටික ඉවර කරා දැන්. අද බබත් එක්ක ගෙදර තමයි ඉන්නේ. ගෙදර වැඩ කරගෙන බලමුකෝ අද දවස මගේ කොහොමද ගෙවෙන්නේ කියලා. මිදුල අතු ගාලා ඒ වැඩ ටික නම් ඉවර කළා. බලන්නකෝ අපේ මිදුල ගොඩක් ලොකුයි. ඔයාලට මම කලින් වීඩියෝ එකේ පෙන්නුවාන් මේ මෙතන මම මල් පෝච්චි වගේ තියලා තිබුණා. ඒ වගේ මම ගමේ ගිහින් එද්දී මල් ටික මැරිලා. ඉතින් ඊට පස්සේ මම ආයෙ අලුතෙන් මල් ගෙනල්ලා මේවයි හැදුවා. පස්සේ එතනින් තියෙනවා. ඉතින් තාම තිබ්බේ නැහැ. මේ තමයි අපි කුස්සිය පැත්තෙන් එළියට ආවම තියෙන්නේ. මේ පැත්තෙත් මිදුල ගොඩක් තියෙනවා. මම අද අලුත් වැඩක් කළා. මගේ ගාව තිබුණ ප්‍රයෝජනට ගන්න බැරි ප්ලාස්ටික් බෝතල් ගොඩක්. ඉතින් ඒවා දෙකට කපලා මල් හදලා තමයි මේ තියෙන්නේ. ඒක මේ හදන විදිහ නම් ඔයාලට ගේන්න බැරි නම් බබත් එක්ක හැදුවේ. ඒ නිසා වීඩියෝ කරන්න බැරි වුණා. ඔයාලටත් මේක කරනවා නම් කරන්න ලේසි. මේ මම බෝතල් 3යි මට තිබුණේ. මම ඒ 3 කපලා තමයි මෙහෙම හදාගත්තේ. ඉතින් මෙහෙම ඊට පස්සේ මං මල් එල්ලුවා. බලන්නකෝ. හැබැයි මේ ටික කාලයක් යද්දි මේවා හොඳට වැඩුණා. මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. තාම නම් මේ ලස්සනට නැතුව ඇති. ඒ වුණාට මට නම් ඉතින් ලස්සනක් දැනුණා. මොකද අලුත් වැඩ කරද්දී හරිම සතුටක් දැනෙනවා හිතට. ඉතින් මට ඒක හරි ලස්සනයි. ඉතින් මම මේ පෝච්චි එක දාලා තිබුණා තක්කාලි යට වගේක්. දැන් බිම සකස් කළ එක හදා ගන්න ඕනි ලස්සනට. මේ මම උදේ ගොටුකොළ පාත්තියක් හදාගත්තා. ගොටුකොළ නෑ නැත්තම් කන්න හරි. අද දවස එහෙම ඉවර වුණා. මෙන්න ඉතින් මගේ දගයාගේ වැඩ. ඒවත් බලාගෙනම අද වීඩියෝ එක ඉවර කරමු. සුබ දවසක් ඔයාලට.